Hello යාළුවනේ මම ඉතින් අද කෙනෙක් ගණන් ගන්න පාන අපේ ලංකාවේ ගහනවා. අද ගෙනල්ලා තියෙනවා ඔයගොල්ලන්ට බස්සිමුලට ඉන්ඩෝනේසියා එකට මුල් දාන විදිහ. හරිද? ඉතින් මේ විදිහට ඔයගොල්ලෝගේ ෆෝන් එක ඔන් කරගෙන ඔයගොල්ලෝ YouTube channel එක හරිද? මේ විදිහට ගිහිල්ලා එනකන් ඉන්න ඕනේ. හරිද? ඉන්න ටිකක් වෙලා මේ විදිහට ඉතින් YouTube channel YouTube එක ගන්න ඕනේ. ඊට මේක ගහන්න ඔයගොල්ලෝ search bar එකට ගිහිල්ලා gaming obstacle මෙතන official කියලා හොය ගහගන්න. ඊපස්සේ ගහගත්ත පස්සේ මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් මෙයා කියන්නේ සල්ලි ගන්න ඕනේ 40ක් විතර. ඔයගොල්ලන්ට මම රහසක් කියන්නම් මේක කාටවත් කියන්න එපා. හරි මෙයා ඒකේ පෝස්ට් එකේ දාලා තියෙනවා මෙයාගේ channel එකට යන්න. හරි මෙයා පෝස්ට් එකේ දාලා තියෙනවා මෙයා අලුතෙන් දාන බස් ටිකට විතරයි සල්ලි ගන්න කියලා. ඒක ඔයගොල්ලෝ දැක්කත් දැන් නෑ. දැක්ක නැත්නම් දැන් ගිහින් මේ පෝස්ට් එකට ගිහිල්ලා බලන්න. හරි දැන් මේ අලුතෙන් දාපු ටික තියෙනවා. සින්දගී එහෙම අලුතෙන්. හරිද? මේ ඔය අලුතින් දාපු මේ හරිද? කොහොම හරි මෙතනින් ඔයගොල්ලෝ සුදුමැණිකේ මොනනේ බලන්න මේ රෙඩ් රෝ බස් එකකින් යට තියෙන ඕනම බස් එකක් ගන්න පුළුවන් අපිට නිකන්. හරිද? හරි දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්න රෙඩ් රෝ බස් එක කරන්. හරිද? එතකොට මේකේ පාස්වර්ඩ් එක පෙන්නයි. හරිද? ඔයගොල්ලෝ මේක යන්න මේ කමෙන්ට් බොක්ස් එකට. ගිහිල්ලා හරිද? ඊට පස්සේ මේ විදිහට අර නිල් පාට මේක ඇවිල්ලා මේ විදිහට එනවා. හරිද? මේකේ අප්ඩේට්ස් ටික තියෙනවා. හරිද? ඔයගොල්ලෝ මේ මෙන්න මේක ඔබලා හරිද? නිල් පාට වාක්‍ය ඒක ඔබට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට Facebook එකකට වැටේ. හරිද? මෙන්න ටිකක් වෙලා යනවා. ඔය විදිහට මේ වෙලා ඔයා වැටෙයි. හරිද? ඊට පස්සේ ඉතින් Facebook page එක open වෙනවා. යාළුවේ. post මේගොල්ලන්ට වෙන ඇති වැටලා තියෙනවා උනාවා. ඒක ඔයගොල්ලෝගේ අප්ඩේට් එක තෝරන්න. මම ගාව තියෙන 4.3.4 අප්ඩේට් එක. ඒක මම මගේ අප්ඩේට් එක බලන ඔයගොල්ලෝගේ අප්ඩේට් එක. මේ විදිහට මේ වෙලා loading වෙලා set කළා කියලා පස්සේ මේ download කරන්න media file එකක් එනවා. මේ එන්නේ ඒක. එතන මේ 34යි 8යි MB කියලා තියෙන්නේ. ඒ මේ මෙතන තියෙන ත්‍රිකෝණේ යට මෙහෙම කළා මෙන්න මේ ත්‍රිකෝණේ උබා ගන්න. හරිද? මම download කරලා තියෙන හින්දා මම උබන්නේ. ඊසේ ඔයගොල්ලෝ ෆෝන් එකේ අනිවාර්යෙන් ඉසෙඩ් ආචිව. හරිද? මම පෙන්නන උඹලට ඉසෙඩ් ආචිව app එක. මේ තියෙන ඉසෙඩ් ආචිව app එක ඔයගොල්ලෝ ඒක ඕපන් කරගන්න ඕනේ. මේක ඔයගොල්ලෝ Android කියන්නේ Play Store එකේ ගහුවම එනවා. ඊට ඔයගොල්ලෝ download කරගත්ත එක බලන්න. download කියන මේකට ගියාට පස්සේ මේකේ තියෙනවා ඔයගොල්ලෝ download කරපු ටික. ඊට පස්සේ මෙහෙම යද්දි Red Robux එකේ මේක තියෙනවා. මේ තියෙන sorry Red Robux එකේ මේක තියෙනවා. ඔයගොල්ලන්ට පේන ඇති. මෙන්න මේක item 10 එකකින් තියෙනවා. ඔයගොල්ලෝ ඒක එහෙමම තියලා යන්න ඔයගොල්ලෝගේ Android මේ OBB කියන එකට ගිහිලා ඔයගොල්ලෝගේ බස් සිමුලේටර් ඉන්ඩෝනේසියා ගේම් එක ඕපන් කරගන්න. ඒක තියෙනවා මේ විදිහට main OBB. ඒක ටච් කරගෙන ගියාට පස්සේ මේ විදිහට මේක එනවා. හරිද? sorry වැරදුනා. ඒක නිකන් ඔබන්න. ඊට මේ view කියන බටන් එක ඔබන්න. හරිද? ඔබ ගන්න. ඊට පස්සේ මේ විදිහට එනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකෙන් Ascient කියලා තියෙන එක ඔයගොල්ලෝ මේ bin එකට ගිහින් data කියන එකට යන්න. data කියන එකට ඊට පස්සේ මෙන්න මෙතන මේක තියෙන මේක ඔබා ගන්න. මේකේ තියෙන මේ දෙකක් තියෙනවා. මේකේ උඩ එක ඔබා ගන්න. ඔබා ගත්තාට පස්සේ මේකෙන් යන්න download වලට. ඊට පස්සේ එතනින් ඔයගොල්ලෝ ගිහිල්ලා ඔයගොල්ලෝගේ බස් මේ download කරපු බස් එක තියෙනවනේ. ඒ බස් එක ටච් කරගන්න. ඊට පස්සේ මේකේ එක ෆයිල් එකක් ඔබාගෙන හිටියා පස්සේ මේ select
ඔය ටිකක් එනවා. ඊට පස්සේ මේක select all කියන එක ඔබලා මේ add කියන එක ඔබන්න. හරිද? මේ විදිහට loading වෙනවා. හරිද? loading වුණාට පස්සේ ඉතින් මේක extract කරලා ගන්නවා. ඊට පස්සේ ඒක මොඩන් ටික වෙලාවක් යනවා. හරිද? එච්චර වෙලාවක් නැහැ. ඔයගොල්ලෝගේ data තියෙන අනුව තමයි ඉතින් මේකත් මෙහෙම වෙන්නේ. හරිද? දැන් තව ටික වෙලාවක් ඇවි. ඉතින් හරි දැන් ඔන්න හිමීට දැන් CTC වුණා. දැන් ඔන්න successfully added to Achieve කියලා වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකෙන් back වෙන්න. හරිද? ඉතින් back වෙලා මිස් ඔයගොල්ලෝගේ Bus Simulator Indonesia game එක open කරගන්න. හරිද? දැන් ඒකට මේව වෙලා ටික වෙලාවකින් ඔයගොල්ලෝ Bus Simulator Indonesia මේක open වෙනවා. හරිද? ඔයගොල්ලෝ පේනවා ඉතින් මේ විදිහට open වෙනවා. සමහර ඒවා වැටෙන්නේ නැතු වෙනවා. ඒ වැටෙන්නේ නැතු යන්නේ ඒගොල්ලෝගේ main OBB එක නැති හින්දා. තියෙන අයකට මන්ට කියන්නේ තියෙන්න ඕනේ ඒක අනිවාර්යෙන් නැත්තම් මොඩ් දාන්න බෑ. ඒක ගන්න ඕන නම් ඔයගොල්ලෝ ඩිල්ෂාන් ඒ ARB ගේමින් එකේම තියෙනවා ප්ලේස් ලිස්ට් කියලා තියෙන්නේ. ඒකේ තියෙනවා ඔයගොල්ලන්ට OBB කියලා යන්න එකෙන් යන්න. ඒක තියෙනවා. හරිද? ඔබ සමහර ඒවා සල්ලි ගන්නවා. සමහර ඒවා යන්නේ නැහැ. හරිද? ඉතින් දැන් ලෝඩින් වුණාට පස්සේ ඔයගොල්ලෝ පේන ඇති රෙඩ් බස් එක ලස්සනට වැඩිලා තියෙනවා. ඉතින් මේ බස් එක මම ගත්තා. කොහොම ලස්සනයිනේ. හරිද? ඉතින් බස් එක වැඩිලා තියෙනවා. ඔයගොල්ලන්ට තව වීඩියෝ එකක් ඕන නම් කමෙන්ට් කරන්න. හරි එහෙනම් අදට එච්චරයි. ඊළඟ දවසේ මම ඔයගොල්ලන්ට ගේන්න හිතාගෙන ඉන්නේ විසිල් පැක් එකක් දාගන්න විදිය. ඔයගොල්ලන්ට ඉක්මනට ඕන නම් කමෙන්ට් කරලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරගන්න මාව. ඒතර මම වීඩියෝ එක දාපු ගමන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔය පොඩ්ඩනේ විනාඩි 7ක් වගේ 8ක් වගේ යන්නේ මේක බලන්න 7 වෙනි එකමත් යන්නේ. ඉතින් හොඳට බලන්න. ලස්සනයි. මේ බස් එක ඇතුලේ එහෙම ඇතුලේ ලස්සනට පට්ටට තියෙනවා. ඔය පේනවා ඉතින් ඔයගොල්ලන්ට. ඉතින් ඒ විදිහට තමයි එන්නේ. එච්චරක එහෙනම් එච්චරයි අද මට කියන්න තියෙන්නේ. ඔයගොල්ලෝ එහෙනම් මං කිව්ව විදිහටම කරන්න. මොකද එයාගේ අලුතෙන් දාන වීඩියෝස් වල තමයි සල්ලි ගන්නෙ. පරණ ටිකේ ගන්න. හරිද? එහෙනම් ඉතින් ඔය ළඟි කෑ ගණන් ගන්න එපා. එහෙනම් ඉතින් අදට එච්චරයි. එහෙනම් කොල්ලෝ අපි ගියා.